Hey guys, ඉතින් අදත් ආදරයෙන් පිළිගන්නවා මගේ බන්ට් විත් කොරියා මගේ YouTube channel එකට. ඉතින් vlog එකත් එක්ක දිගටම එකතු වෙන්න. අද අපි මේ ගෙවල් මොප් කර කර මොකද දන්නවද කියලා ඉතින් විස්තරයක් කියන්න බැරුණා. ඉතින් අද අපේ ගමේ කෝවිලේ විෂ්ණු දෙවියන්ගේ පෙරහැරය. ඉතින් එයාලා දැන් මේ ගමය වටේම පෙරහැරෙන් ගිහිල්ලා හැමෝටම ආශිර්වාද කරනවා. ඉතින් ඒකට කෑම වේලක් දෙන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. බත්යක් හදන්න අපි නూరు කරනවා. ඒ කියන්නේ පරිප්පු කීයද? දෙකක් කිලෝ දෙකක්. දන්න හැඩයට කපනවා මේ බෝංචි. තව අර ඒ මිසඳ කකුල් හැමදාම කහදී වතුරුනේ පුච්චන. මේ ඉන්නේ අයියාගේ දෙවනි අයියා. ඉතින් පොඩි අයියා. ඉතින් අපි කට්ටියත් එක්ක ලෑස්ති වෙලා මේ කෑම වෙල ලෑස්ති කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ ඉන්නේ පොඩි අයියා මැනිකල්ලා ඉන්න අක්කා. ඉතින් අපි කට්ටියත් එක්ක ලෑස්ති වෙලා සෝය එකකුයි පරිප්පු එකයි පපඩම් බැදලා රයිස් එකක් තමයි ලෑස්ති කළේ. ඉතින් මෙයාලා පිලී ජාති මොකුත්ම ගන්නෙ නැති නිසා ඒ කියන්නේ එයාලා පේ වෙලා තමයිලු ඉන්නේ මාසයක්ම. ඉතින් ඒ හින්දා අපි මේ වගේ පොඩියට කෑම ටිකක් ලෑස්ති කරලා දෙන්න ඕනි කියලා තමයි අපි කතා වුණේ. ඔව් නාලිකා කේටරින් සර්විස්. නාලිකාක පරිප්පු එක බලන අතරේ අම්මා පපඩම් එක වදිනවා. මේ මෙයා තමයි ලොකුම ටොප්පු වෙන්නේ. එයා තමයි රස බලන්නේ. රස පරීක්ෂා. ඉතින් අනිත් ටික හරි දැන් තියෙන්නේ රයිස් එකේ වැඩේ. ඉතින් හාල් ටික හොඳට සෝදගෙන ඒකේ වැඩ ටිකත් ඉවර කරලා දාමු. නේද? ඒක තමයි. ඊළඟ ගහන්නට. චෙෆ් තුමනි මේකට මොන වගේ ඒවද දාලා තියෙන්නේ? ග්‍රීන් පීස්. ලූණු. ඔයා මොනවද දාන්නේ? රහස් වට්ටෝරු දාන එක කඩේ ඇවිල්ලා. සුදු ලූණු. තව එනසා හරාපු රෙඩි. ඒක දාන්න ගාඩිය බින්දු පහක් හයක් දාන්න. දහඩිය බින්දු පහක් සමග මේක ආන් ඉන්න කට්ටිය කණ්ඩේර එකකුත් නැහැ. ඒ තමයි ප්‍රතිඵලය වැඩි වෙන්නේ. ඔව්. අන්න ඒක. කැරට් 24. කැරට් 24 ගෝල්. 24යි කැරට්. 24යි කැරට් සමග බෝංචි. ලේන් කුඩු වගේ. ලේන් කුඩු වගේ එළවලු පාට රැඳින්නලු මෙහෙම දාන්න. එහෙමද? අපේ මේ රංග චෙෆ් වීඩියෝ බලලා මේ තමයි ඒවා මේව කරන්නේ. ඔන්න ගයිස් බලාගන්න මේ තමයි අපේ අයියගේ රහස් වට්ටෝරුව රයිස් හදනකොට. ඉතින් එයා මට නොකිය තමයි ඕක දවසක් මේ එයා හදන දවසක මේ ට්‍රයි කරලා බැලුවා. ඇත්තටම රසයි. ඉතින් මේකට දාලා තියෙන්නේ ලුණුයි, සීනි, ඊට පස්සේ සෝයා සෝසුයි, තක්කාලි සෝසුයි. ඉතින් ඒ ටික මේ මික්ස් කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඇත්තට මේක මේ අරකට එකතු කරාම මාරම රසයි.
කහපාට ගතිය නැති කරේ කහපාට විතරයි දාන්න ලීඩ් දැම්මේ. ලීඩ් එක හැකට දාන්න. දාලා කලවම් කරන්න. සූණු කොටේ මේකට දාන්න. දාන්න දේවා. ඔයන්නේ නියම කලවම්. කලවම් දාන්න කොහොමද? මේක දෙම ලස්සනයි. බටර් දාන්න. මේක හැකියා කියලා දැන් එළවලු. ප්ලාස්ටික් එක මාසක පහක් දාන්න දාන්න. ආ එළවලු දාන්නයි. ඉතින් විෂ්ණු දෙය වැඩමුවම පූජා කරන්න පූජාවර්තියකුත් අපි හදාගත්තා. ඉතින් යාළුවනේ මේ ඔයාලට කියන්න ඕනි මේක මගේ පළවෙනි එක්ස්පීරියන්ස් එකක්. මොකද අපේ ගෙදර ඒ හරියට ලොකුවට මේ ඒ කියන්නේ අර කෝවිලේ පෙරහැර එහෙම එනවා අඩුයි. ඉතින් දැන් මේ අයියලගේ ගමේ නම් මෙයාලා හැමෝම සිංහල දෙමළ හැමෝම එකට එකතු වෙලා මේ පෙරහැරේ යනවා. එතකොට හැම ගෙදරකම ඒ පෙරහැරින් ඇවිල්ලා ඒ දේවල් ඒ ආවතේව එහෙම කරනවා. එතකොට දැන් ඔය අද පිළිගන්නේ නැහැනේ. එතකොට මාසයක් තිස්සේ මාසයයිත පිළිගන්නේ නැහැ. මාසයක් තිස්සේ පිළිගන්නේ නැහැ කිසි කෙනෙක්. දෙයියෝ උතන ළමයි ටික කොයා ගෙවන්න ඕන කියන අම්මා ගෙදර විතරයි කන්න බොන්න පුළුවන්. කඩවලද අර මේ කොයිවත් කන්න ඕන නැහැ. මේ මාසයක් තිස්සේ හැමෝම ඒවා පරිස්සම් වෙනවා. ඔව්. දැන් ගෙවල් වලත් ඒ වගේ. දැන් අපි දැන් මාළේ ගොතනවා දැන් වතුරේම දානවනේ. වතුරේම වකනනේ මේ වගේ. ඒකෙන්ද අපි මේ එදා පටන් ගත්තා. පේ වෙලා ඉන්නේ. ඔව්. මාසයක් තිස්සේ පිළිගන්නේ නැහැ නේද? පටන් ගත්ත දවසේ ඉඳලා අද එනකම් මොකවත් නැහැ. දැන් එත දානය දීලා ඊට අර බත් ටිකක් උයලා අර යනවා ඇලට. ඇලට කරවලෙම දාලා ඒක මේවා කරලා අරගෙන ගිහලා එතනින් කාලා කට්ටියටම දීලා කාලා තමයි ඊට පස්සේ තමයි එදා පවුද එදාම රැට මොනවාරි පිළිගන්න ඕනේ. එහෙමයි කරන්නේ. ඉතින් පෙරහැරක් දැන් ළඟ ළඟම එනවා. ඉතින් අපි මුලින්ම බුදුන් වැඳලා ඉමු. ඔයා මොකද කරන්නේ ජලින? මොකෝ කරන්නේ? දුන් අලනවා. එන්න උඩට එන්න. ලං වෙනකොට මේව කරමු. තාත්තා කිව්වේ? කැම ලෑස්ති කරලා දී. ඉතින් මේ විදිහට එයාලා මාසයක් තිස්සේ පේ වෙලා හරිම භක්තියෙන් පිළිජාති නොකා නොබී තමයි කරන්නේ.
ඉතින් ඔයාලට පේනවා ඇති මේ දෝලාව ඇතුලේ වඩම්මලා ඉන්නේ ඒ විෂ්ණු දෙවියෝ. ඉතින් මේ අපි ඉතින් එයාලත් හරීම භක්තියෙන් මේ දේවල් කරනවා. ඉතින් අපිටත් හරීම සතුටුයි අද. ඉතින් අපිත් මේ පූජා වට්ටිය පූජා කරලා ආශිර්වාදය ලබා ගමු. ඇවිදලා හොඳටම මහන්සි වෙලා ඉන්නේ. ඉතින් දෝලාවත් ඇතුලෙන් තියලා කෑම මේ ගන්න තමයි දැන් මෙයාලා මේ ලෑස්ති වෙන්නේ. දැන් තියෙන අයිස්ක්‍රීම් ටයිම් එක. කෑමත් කාලා අයිස්ක්‍රීම් කාලා ඊට පස්සේ මේ ගොඩාක් චූටි බබාලා ඉන්නවා. ඉතින් අයියයි මායි හිතුවා අපි ගෙනාපු චොක්ලට් වලින් ටික ටික එයාලටත් දෙනවා කියලා. ඉතින් එයාලට හරිම සතුටුයි. ඊට පස්සේ දැන් මේ කෑම කාලා ඔක්කොම කරලා අපිට ඉතින් ආශිර්වාදත් දීලා ලබා දීලා එයාලා දැන් මේ ආය එයාලගේ ගමන පටන් ගන්න තමයි හදන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද ලංකාවේ අපේ තවත් දවසක් ඉවර වුණේ. ඉතින් හරිම සතුටු හිතෙන අලුත් අත්දැකීමක් මට නම් ඉතින් ඔයාලටත් ඒක හොඳ එක්ස්පීරියන්ස් එකක් කියලා මම හිතනවා. ඉතින් ආයෙත් තවත් ලස්සන vlog එකක් ගෙනකම ඔයාලා සතුටෙන් පරිස්සමෙන් ඉන්න ඕනි. සරංගේයෝ. අදරේ.